යූසර්ගේ රෝල් එක මොකක්ද කියලා සෙලර් කෙනෙක්ට විතරයි මේකදී අපි ඇක්සස් දීලා තියෙන්නේ. මෙතනදී අපිට සෙලර් ඩෑෂ්බෝඩ් එකේදී අපේ your skills කියලා ටෙක්ස්ට් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඒකට පහලින් ඒ සෙලර් ඇඩ් කරපු ප්‍රොඩක්ට් ඔක්කොම ලෝඩ් වෙලා තියෙනවා. ඒ වගේම මෙතනදී ප්‍රොඩක්ට් එකේ නේම් එක ඊට පස්සේ මෙතනින් ගත්තොත් අපිට අනිත් සයිඩ් එකෙන් ඒක ඇක්ටිව්ද ඉන්ඇක්ටිව්ද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී අපිට බ්ලූ කලර් එකකින් එඩිට් කියලා එකක් තියෙනවා. අපිට මේ එඩිට් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට මේ ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් අප්ඩේට් කරන පේජ් එකට යන්න පුළුවන්. මෙතනදී අපේ පේජ් එකේ මුලින්ම back to dashboard කියලා දාගෙන තියෙනවා. ඒ වගේම මෙතනදී edit product කියලා වගේම update your product details කියලා ටෙක්ස්ට් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඊළඟට අපි මේකේ ඩිසයින් එක පාර්ට් එක ගත්තොත් අපි මේ ඩිසයින් එක අපි add product කියලා හදාගත්තු page එක වගේම තමයි හදාගෙන තියෙන්නේ. ඊට අමතරව අපි මේකෙදී මේ product වලට අමතරව ඒ input tag වලට වගේම text area වලට වගේම select ඒවට අපි එතනදී product එකට type කරලා enter කරලා තිබ්බ data මෙතනදී show වෙන්න තමයි හදාගෙන තියෙන්නේ. මෙතනදී මම දැන් ක්ලික් කරපු product එකේ details මෙතන ඔක්කොම වැටිලා තියෙනවා. title එක ගත්තොත් අපිට title එකේදී වැටිලා තියෙනවා cyber security essentials කියලා. ඒ කියන්නේ අපි මෙතනදී කලින් දීලා තිබ්බ title එක තමයි වැටිලා තියෙන්නේ. අපිට ඕන නම් මේකෙදී title එකත් වෙනස් කරන්න පුළුවන්. මම දැන් මේක මේ විදිහට හදා ගන්නවා. ඊළඟට අපිට මෙතනදී product description එක change කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේකෙදි කැටගරි එක, ප්‍රයිස් එක, ලෙවල් එක වගේම ස්ටේටස් එකක් චේන්ජ් කරන්න පුළුවන්. මම මෙතනදී කැටගරි එක මේකමයි තියන්නේ. අපි මෙතනදී ප්‍රයිස් එක චේන්ජ් කරමු. ඊළඟට අපි මෙතන ලෙවල් එකක් චේන්ජ් කරොත් මම බිගිනර් කියලා දානවා. ස්ටේටස් එකක් ඇක්ටිව් කියලා තියාගන්නවා. අපිට මෙතනදී ප්‍රොඩක්ට් එකට ඉමේජ් එකක් දාලා තියනවා නම් මෙතනදී ඒක view වෙනවා. එහෙම නැත්නම් අපිට මෙතනදී ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන්න පුළුවන්. මම දැන්ට මෙතනදී ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගන්නවා. අපි මේ ප්‍රොඩක්ට් එක දැන්ට ඇඩ් කරගමු. ඉමේජ් එක. ඒ වගේම අපිට මේ ඉමේජ් එක ඕන නැත්නම් කලින් වගේම remove image කියන එක ක්ලික් කරලා මේක remove කරගන්නත් පුළුවන්. මම දැන් මෙතන update product කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට අපිට මෙතන message එකක් එනවා success your product has been updated successfully කියලා. ඒ වගේම මේක තප්පර 5ක් ගියාට පස්සේ අපිට refresh වෙනවා. දැන් අපි මේක database එකේ බැලුවොත් අපි අප්ඩේට් කරේ මෙතන ID එක 9 කියලා තියෙන product එක. අපි මේක refresh කරලා බැලුවොත් අපිට පුළුවන් බලා ගන්න අපේ title එක, price එක, level එක වගේම image එකත් අප්ඩේට් වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු අපි දැන් මේ updating process එකේ programming part එක කරගෙන තියෙන්නේ කොහොමද කියලා. මම මේකේ designing part එක හදාගෙන තියෙන්නේ productedit.php කියන file එකේදී. මේකෙදිත් මම කරගෙන තියෙන්නේ අපි product register.php file එකේ කරගෙන තිබ්බ design එකයි program එකමයි. ඒ වගේම මේකේ මම ඊට අමතරව අපේ type product එකේ data ටික මෙතනට load කරගෙන තියෙන part එක අමතරව කරගෙන තියෙනවා. අපි මේකේ මුලින්ම බැලුවොත් මෙතනදී මම බලලා තියෙනවා session එක start කරලා තියෙනවද කියලා. ඊළඟට මේ part එකෙන් මම බලලා තියෙනවා අපි session එකට log වෙලා ඉන්නවද කියලා. ඊළඟට අපි මේ part එකෙන් කරගෙන තියෙන්නේ අපි log වෙලා ඉන්නවා නම් අපේ user role එකේ තියෙන active account type එක වගේම user ID එක අරගෙන ආව variable වල දාගෙන තියෙනවා. ඊළඟට මම මෙතනින් login වෙලාද කියලා බලනවා. ඊට පස්සේ මේ part එකෙන් මම බලලා තින්නේ අපි seller කෙනෙක්ද කියලා. ඊළඟට මම මෙතනදී product ID එක අරගෙන ඒක product ID කියලා හදාගෙන variable එක store කරලා තියෙනවා. ඊළඟට මම මෙතනදී බලලා තියෙනවා if එකක් දාලා product ID එක බිංදු වුණොත් seller-dashboard.php එකට යවන්න කියලා. ඊළඟට part එකේදී මම කරගෙන තියෙන database එකට select query එකක් ලියලා තියෙනවා. ඒකෙදි මම කියලා තියෙනවා
product කියන table එකෙන් ගන්න කියලා අපි මෙතන අපි වෙන product ID එක වගේම use ID එකට සමාන වන result ටික ඒ ටික අරගෙන product result කියන variable එකේ store කරගන්නවා. ඊළඟ if එකෙන් මම බලලා තියෙනවා ඒකේ numbers ගන්න බිඳුවට වඩා වැඩිද කියලා. ඒ කියන්නේ මෙතනින් result එකක් එනවද කියලා. එහෙම ආවේ නැත්නම් තමයි මේකෙදි මම not part එක දාගෙන තියෙන්නේ. එහෙම ආවේ නැත්නම් seller dashboard එකට යවනවා. ඊට පස්සේ අපි මෙතනදී product result එකේ fetch sock එක අරගෙන ඒක product කියලා variable එකක store කරගෙන තියෙනවා. මෙතනදී මම කරගෙන තියෙන්නේ අපි කලින් වගේම category part එක category ටික database එකෙන් load කරගෙන ඒක array එකක් ඇතුළට දාගන්න එක තමයි මෙතනදී කරගෙන තියෙන්නේ. ඊළඟට මම මෙතනදී success වගේම error message එනවාද කියලා ඒවා variable වල store කරගෙන තියෙනවා. ඊළඟට මෙතනදී මම success වගේම error message දෙක load වෙන part එක තමයි හදාගෙන තියෙන්නේ. ඊළඟට මම මෙතනදී title එකේ input එක ගත්තොත් ඒකේ input එකේ value එකට PHP එකෙන් echo එකක් දාගෙන product කියන එකේ title එක echo කරගෙන තියෙනවා. description එකෙත් මම text area එකට ඒ විදිහටම product එකේ description එක දාගෙන තියෙනවා. ඊළඟට category එක ගත්තොත් category එකේදීත් මම option එකක් ඇතුලේ value එකට දාගෙන තියෙනවා category එකේ ID එක. ඊට අමතරව මම ඒකේ දාගෙන තියෙනවා PHP එකකින් echo කරලා product category ID එක සමානද කියලා බලනවා category එකෙන් එන ID එකට. එහෙනම් ඒක select වෙලා පෙන්නන්න කියලා තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඊළඟට price එක ගත්තොත් ඒකෙත් මම value එකට product එකේ price එක echo කරන් තියෙනවා. මෙතනදී level එක ගත්තොත් අපි මෙතනදී option ටික hard code කරලා දාගෙන තියෙන හින්දා අපි මෙතනදී ඒ වගේ එක එක option වලට දාගෙන තියෙනවා PHP එකෙන් echo කරලා product එකෙන් එන level එක beginner එකට සමානද කියලා බලලා තියෙනවා. එහෙමනම් මේක select වෙන්න කියලා. ඒ වගේම තමයි මම ඊළඟ option දෙකටත් add කරගෙන තියෙන්නේ. ඒ විදිහට මම මෙතනදී status එකේ active inactive දෙකටත් ඒ විදිහටම coding part එක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන product image එකේ part එක තමයි බලන්න තියෙන්නේ. මෙතනදී product image part එකේ මම මුලින්ම බලලා තියෙනවා if එකක් දාලා product එකේ image URL එක empty නැද්ද කියලා. එහෙමනම් අපිට මෙතනදී අපි div එකක් හදලා ඒකේ image එකක් වගේම paragraph tag එකක් දාලා තියෙනවා current image කියලා. ඒක image එක src එකටම product එකේ image URL එක link කරලා තියෙනවා. ඒ විදිහට තමයි අපි එතනදී product එක image එක මේ විදිහට view වෙන්න හදාගෙන තියෙන්නේ. ඊළඟට අපි මෙතනදී අපිට ඕන නම් අලුත් image එකක් add කරන්න පුළුවන්. අපි අලුත් image එකක් add කරොත් ඒකත් අපිට ඊට පහළින් මේ විදිහට view වෙනවා. ඊළඟට අපි මේක කරගෙන තියෙන්නේ JS part එක. මේකේ JS part එක මම ආයේ explain කරන්නේ මම මේක කරගෙන තියෙන්නේ අපි add product කියලා හදාගත්තු page එකේ තියෙන script part එකමයි. මෙතනදී මම මුලින්ම කරගෙන තියෙන්නේ image එක upload වෙන්න වගේම ඒක view වෙන්න ඕන විදිහට අදාළ coding part එක. ඊළඟට මම මෙතනදී ඒකේ image එකේ file type එක file size එක වගේ මේකේ preview එක තමයි මෙතනදී කරගෙන තියෙන්නේ. ඊළඟට මම මේ part එකේ remove image කියන button එකේ coding part එක හදාගෙන තියෙනවා. ඊළඟට මම මෙතනට පහලින් කරගෙන තියෙන්නේ අපේ form submission part එක. ඒ කියන්නේ අපි මෙතනදී අලුතෙන් අපහු data enter කරොත් ඒවා අරගෙන ඒවාගේ value එක තමයි අරගන්නේ. ඒවා variable වල store කරලා තියෙනවා. ඊට පස්සේ ඒකේ validation part එකක් බලලා තියෙනවා. ඊට පස්සේ validation part එකේ else එකේදී මම form එකක් හදාගෙන අපේ ගත්තු values ටික ඒ form එකට append කරලා තියෙනවා. මෙතනදී product ID එක මම අරගෙන තියෙන්නේ PHP එකක් දාලා product ID එක කෙලින්ම මෙතනට echo කරගෙන තමයි. ඊළඟට මම මෙතනදී try catch එකක් දාලා කියලා තියෙනවා ඒකේ fetch එකක් දීලා process product update process.php file එකට යන්න කියලා method එක post එක දීලා තියෙනවා.
ඒ වගේම බොඩි එකට ෆෝම් ඩේටා එක තමයි මම දාගෙන තියෙන්නේ. ඊළඟට මම මෙතනදී response text එක තමයි අරගෙන තියෙන්නේ. ඒක නිසා ටික success කියලා આવොත් අපිට කලින් පෙවුනා වගේ message එකක් view වෙන්න කියලා හදන්න තියෙනවා. update ඒ කියන්නේ product update successful කියලා message එක. එහෙම නැත්නම් else එකේදී error එක පෙන්වන්න කියලා තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී පහලින් හදාගෙන තියෙන error message එකයි success message එකයි වගේම alert box එකයි view වෙන්න ඕන script part එක. ඊළඟට අපි product update process.php file එක බලමු. මේකෙදි මුලින්ම මම session එක start වෙලාද කියලා බලනවා. ඊළඟට මේකේ header එකේ content type එකට text plain කියලා තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ මම connection.php file එක require කරගෙන තියෙනවා. ඊළඟට මම බලලා තියෙනවා මෙතනදී session එකට log වෙලා ඉන්නවද කියලා වගේ active account type එක. ඊට පස්සේ මම මේ දෙක variable වල store කරගෙන තියෙනවා. ඊළඟට මම if එකකින් බලලා තියෙනවා අපි log වෙලා නැද්ද වගේම මෙතනදී user role එක seller කියන එක නෙවෙයිද කියලා. එහෙමනම් අපිට unauthorized කියලා message එකක් echo කරන්න කියලා එතනින් exit එක දීලා තියෙනවා. ඊළඟට මම මෙතනදී user id එක session එකේ තියෙනවද කියලා බලලා ඒක user id කියලා variable එක store කරගෙන තියෙන්නේ. ඊළඟට මම මෙතනදී data කියලා array එකක් හදාගෙන තියෙනවා. ඒකෙදි මම අපේ form එකකින් එන data ටික තමයි අරගෙන තියෙන්නේ. මෙතනදී මම කෙලින්ම මෙතන මුලින්ම දීලා තියෙන impl එක. ඒ කියන්නේ මෙතනදී අපි integer එකක් තමයි අරගන්නේ. මෙතනදී මම මුලින්ම එහෙම අරගෙන තියෙන්නේ product id එක. මෙතනදී මම ඒක අරන් තියෙනවා impl එකේ brackets ඇතුලේ $post එකෙන් එන product id එක ගන්න කියලා. ඒක ආවේ නැත්නම් අපිට 0 එක assign කරන්න කියලා තියෙනවා id කියන එකට. ඊළඟට අපි title එක ගත්තොත් ඒකෙදි මම trim එකක් තමයි use කරලා තියෙන්නේ. මේකෙදි trim එකක් කියන්නේ අපිට ඕන නැති space එකක් තිබ්බොත් ඒක remove කරලා තමයි අපිට මේකේ අපේ value එක අල්ලගන්නේ. ඒ විදිහට product title එකයි description එකයි අරගෙන තියෙනවා. මෙතනදී product title එකයි description එකයි ආවෙ නැති වුණොත් එතනදී මම ඒක empty විදිහට තියන්න කියලා තමයි මේ විදිහට දීලා තියෙන්නේ. ඊළඟට කලින් වගේ mint value එකක් දීලා මෙතනදී category එක අරගෙන තියෙනවා. මෙතනදී float value එකක් දීලා තමයි මම price එක අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඒක අපිට decimal වගේ කියන්නේ දශම සංඛ්‍යාවොත් ඒවත් ගන්න පුළුවන් විදිහට තමයි මම මෙතනදී price එක අරගෙන තියෙන්නේ. ඊළඟට trim එකක් දීලා කලින් වගේම මම level එකයි status එකයි අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී validation කියලා එකක් ආය හදාගෙන තියෙනවා. ඒකෙදි අපි කලින් validation කරපු වලට වැඩිය වෙනස් විදිහකට තමයි මේකෙදි validation part එක කරගෙන තියෙන්නේ. අපි මේ වගේදී එක එක ඒවට වෙනස් විදිහට තමයි coding part එක කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි මෙතනදී බලන්නේ අපිට එක එක method වලින් coding කරන්න පුළුවන් කියලා තමයි. ඊළඟට අපි මෙතනදී බැලුවොත් මෙතනදී මම මුලින්ම comd කියලා එකක් දීලා තියෙනවා. ඒකට මම දීලා තියෙනවා title එක බිඳුවට වඩා වැඩිද කියලා. ඒ වගේම මේකෙදි මම and එකක් දීලා බලලා තියෙනවා. ඒක title එක 150ට වඩා සමානද නැත්නම් අඩුද කියලා. එහෙම නැත්නම් අපිට message එකක් එන්න දීලා තියෙනවා title required කියලා max 150 characters කියලා. ඒ වගේම මම මෙතන description එකේදීත් ඒ විදිහටම දීලා තියෙනවා බිඳුවට වඩා වැඩිද ඒ වගේම 1000ට වැඩිය අඩුයිද කියලා. ඊළඟට මම මෙතන category එකේදී බලලා තින්නේ අපේ $data category කියලා දීලා ඒක බිඳුවට වඩා වැඩිද කියලා බලනවා. එහෙම නැත්නම් select valid category කියලා message එකක් එන්න හදාගෙන තියෙනවා. මෙතනදී price එකේදීත් මම බිඳුවට වඩා වැඩිද කියලා තමයි බලාගෙන තියෙන්නේ. ඊළඟට මෙතනදී level එකයි status එකයි ගත්තොත් ඒවා in array කියන එකක් ඇතුලේ දීලා එතනදී data level එකේ එන්න පුළුවන් values ටික දීලා තියෙනවා පිළිවෙලට. මම මෙතනදී beginners intermediate වගේම advanced තුන තමයි මම එතනදී enter කරලා තිබ්බේ. ඒ තුන පිළිවෙලට දීලා තියෙනවා. ඒ තුනට අමතරව එකක් આવොත් invalid level කියලා තමයි දෙන්න කියලා තියෙන්නේ. මෙතනදී මම status part එකේදීත් active එකයි inactive එකයි දීලා තියෙනවා. ඒ දෙක නැතුව වෙන එකක් આવොත් invalid status කියලා එන්න දීලා තියෙන්නේ. මෙතනදී ඊට පස්සේ මම array එකට පස්සේ for each එකක් දාලා තියෙනවා.
ඒකේ මම දීලා තියෙනවා validation as v කියලා. ඊළඟට මම ඒකෙදී if එකක් දාගෙන if එකේ බලලා තියෙනවා. මෙතනදී අපි p එකේ බලලා තියෙනවා COMD එක. ඒ කියන්නේ ඒක not වුණොත් echo කරන්න කියලා ඒකෙන් එන message එක. ඒ කියන්නේ මේ part එක අපිට උනේ නැත්නම් ඒ කියන්නේ මෙතනදී ඒකේ not part එක වුණොත් මෙතනදී කියන message එක display කරන්න කියලා තමයි මේ part එකෙන් කියලා තියෙන්නේ. ඊට පස්සේ ඒකෙදි මම exit එකක් දීලා තියෙනවා. ඊළඟට අපි මෙතනදී category table එකට select core එකක් ලියලා තියෙනවා. ඒකෙදි අපි category table එකේ ID එක බලලා තියෙනවා. මෙතනදී අපි $data එකේ ඉන්න category එකට සමානයිද කියලා. එහෙමනම් අපි ඒක cat check කියලා තියෙන variable එකේ store කරගෙන තියෙනවා. ඊළඟට මම if එකක් දීලා ඒකේ බලනවා cat check එකේ ඒක බිඳුවට සමානයිද කියලා. එහෙමනම් invalid category කියලා message එකක් එන්න දීලා වගේම exit එක එතනදී දීලා තියෙන්නේ. ඊළඟට මම මෙතනදී ඊළඟ part එකෙන් කරගෙන තියෙන්නේ product කියලා තියෙන table එකට select core එකක් ලියන එක. ඒකෙදී මම බලලා තියෙනවා අපේ මෙතනදී එන data එකේ එන ID එක වගේම user ID එක මෙතන ID එකට වගේම seller ID එකට same වෙනවද කියලා. එහෙමනම් ඒකේ එන result ටික අරගන්න කියනවා image URL එකට. image URL කියන column එක තමයි අල්ලගන්න කියන්නේ. ඊළඟට ඒක old product කියලා තියෙන variable එකේ store කරගන්න කියනවා. මෙතනදිත් මම බලලා තියෙනවා old product එකේ numbers ගන්න බිඳුවට සමානයිද කියලා. එහෙමනම් product not found කියලා message එකක් එන්න කියලා දීලා තියෙනවා. ඒ වගේම මෙතනදිත් මම exit එකක් දීලා තියෙන්නේ. ඊළඟට මම මෙතන result එකක් ආවොත් අපිට ඒක fetch එකක් දීලා ඒකෙදි lines ටික අරගෙන old image කියන එකේ store කරගන්නවා. ඊළඟට මම මෙතනදී old image එකෙන් එන image URL එක අරගෙන ඒක image URL කියලා variable එකේ store කරන් තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී තව file path කියලා variable එකක් හදාගෙන ඒක null විදිහට දීලා තියෙන්නේ. ඊළඟට මම if එකක් දීලා තියෙනවා. ඒ if එකෙන් බලලා තියෙනවා files එකෙන් product image එකක් ඇවිල්ලා තියෙනවද කියලා. එහෙම නැත්නම් අපිට hand එකකුත් දාලා ආපහු files එකේ product image එකෙන් error එකක් දීලා තියෙනවා. ඒකෙදි same කියලා දාලා තියෙනවා මම upload error okay කියලා. ඊළඟට ඒ කියන්නේ අපිට මෙතනදී product image එක අලුතෙන් අප්ලෝඩ් කරනකොට අපිට ඒක තියෙන එකම තියන්නත් පුළුවන් නැත්නම් අපිට අලුතෙන් අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඊළඟට අපි මෙතනදී image කියලා variable එකක් හදාගෙන මෙතනදී එන files එකෙන් එන product image එක ඒකට store කරගෙන තියෙනවා. ඊළඟට මම කලින් කේ වගේම මෙතනදී බලලා තියෙනවා image එකේ type එක. ඒක මම memes කියන එකෙන් තමයි බලලා තියෙන්නේ. එතනදී මම බලලා තියෙනවා ඒකේ file path එක මොකක්ද. ඊට පස්සේ ඒකෙදී අපි අරගෙන තියෙනවා finfo files කියන එකෙන් image එකට temporary name එකක්. ඒ වගේම මෙතනදී අපි ගන්න type එකත් එකට assign කරලා තියෙනවා. ඊට පස්සේ මම finfo close කියලා ඒක close කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී if එකක් දාගෙන තියෙනවා. ඒකෙදී අපි බලලා තියෙනවා අපි මෙතනදී ගන්න type එක වගේම allowed memes එකෙන් එන type එකක්ද කියලා. එහෙම නැත්නම් අපි inner එකට not එකක් දාලා echo එකක් දාලා තියෙනවා invalid file type කියලා. ඊට පස්සේ only කියලා දාලා අපි එතනදී allowed කරන type ටික මොකක්ද කියලා show වෙන්න message එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී අපේ file size එක check කරලා තමයි තියෙන්නේ. මෙතන මම file size එක දීලා තිබ්බේ MB 5කට අඩු වෙන්න ඕනි කියලා. ඊට පස්සේ මම මේ if එක ඇතුලේ බලනවා image size එක අපි ගන්න size එකට වැඩිය අඩුයිද වැඩිද කියලා. ඒක image size එකට වැඩිය වැඩි නම් අපි image size must be less than 5 MB කියලා message එකක් එන්න හදාගෙන තියෙනවා. ඒ වගේම එතනදිත් exit part එක කරගෙන තියෙනවා. ඊළඟට මම මෙතනදී හදාගෙන තියෙන්නේ ඒ අපි ගන්න image එක upload වෙන්න ඕනේ කොතනටද කියලා. අපි ඒක upload කරන්නේ මෙතනදී upload කියලා තියෙන folder එකේ products කියලා තියෙන folder එකට. එතනට update වුණ නැත්නම් මෙතනදීත් අපිට message එකක් එන්න තමයි කියලා තියෙන්නේ. ඊළඟට මම මෙතනදී හදාගෙන තියෙන්නේ file එකට unique name එකක් හදා ගන්නවා. ඒ part එක තමයි මෙතනදී තියෙන්නේ.
මෙතනදී මුලින්ම මම path info කියලා image එකේ name එක ගන්නවා. ඒ කියන්නේ අපි අර පැත්තෙන් එවන ඒ කියන්නේ form එකකින් එවන image එක තමයි මෙතනදී අරගෙන තියෙන්නේ. ඊළඟට මම මෙතනදී path info extension කියලා එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මම file name එක තමයි ඊළඟ line එකෙන් හදාගෙන තියෙන්නේ. ඒකෙදි මම මුලින්ම product කියලා underscore එකක් දීලා තියෙනවා. ඒ වගේම user ID එකයි දැන් තියෙන time එකයි ඒකට එන්න ඕනේ කියලා තියෙනවා. වගේම random විදිහට numbers 4ක් එන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපි ගන්න file extension එක කියන්නේ අපි මෙතනදී හදාගන්න එක මෙතනට මම assign කරලා තියෙනවා. ඊට පස්සේ මම ඒ file name එක අරගෙන මෙතනදී upload dir කියලා මම මෙතනදී හදාගත්ත අපි upload වෙන්න ඕනේ කොතනටද කියලා. ඒක තමයි මුලින්ම add වෙන්න ඕනේ. ඊට පස්සේ ඒකට අපි මෙතනදී හදාගන්න file name එක add කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒක file path කියන එකේ මම assign කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මෙතනදී image URL එකට දීලා තියෙනවා upload products කියලා path එක දීලා මෙතනදී හදාගන්න file name එක දීලා ඒක විදිහට හදාගෙන තියෙන්නේ. ඊළඟට මම මෙතනදී ෆයිල් එක move නැත්තම් මෙතනින් දීලා තියෙනවා move upload file කියලා දීලා ෆයිල් එකේ temporary name එක වගේම file path එක දීලා තියෙනවා. ඒකේ not part එක තමයි මම මෙතනදී if එකේ බලන්නේ. එහෙම move නැත්නම් අපිට මෙතනදී fail to upload image please try again කියලා message එකක් එන්න දීලා තියෙන්නේ. ඊළඟට මම මෙතනදී ඒ ඔක්කොටම පස්සේ හදාගෙන තියෙනවා try catch එක. ඒකෙදි මම මුලින්ම database එකට update core එකක් දීලා තියෙනවා product කියන table එකට. ඒකෙදි මම category ID එක, title එක, description එක, price එක, level එක, status එක වගේම image URL එක තමයි update කරන්න දීලා තියෙන්නේ. ඒ වගේම VI එකක් දාලා ID එක වගේම තව මම and එකක් දාලා seller ID එකත් මේකෙදි බලනවා. මේකෙදි මම ඒවට අදාළ assign වෙන්න ඕන data එක වගේම value එක මොකක්ද කියලා ඊළඟට මෙතන array එකක් වගේ හදාගෙන ඒක ඇතුලේ තමයි දාගෙන තියෙන්නේ. මේකෙදි category එකට data එකේ category එක, title එකට data එකේ title එක, ඒ විදිහට description එකයි, price එකයි, level එකයි, status එකයි දීලා තියෙනවා. මෙතනදී image URL එක ගත්තොත් මම මෙතන කලින් හදාගත්තු image URL කියන variable එක තමයි මෙතනට assign කරලා තියෙන්නේ. ඊළඟට අපි මෙතනදී VI එකේදී බලන ID එක data එකෙන් ID කියන අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි product ID එක තමයි මෙතනදී බලලා තියෙන්නේ. ඊළඟට seller ID එක මම බලනවා session එකෙන් එන user ID එකට same ද කියලා. එහෙමනම් ඒක store කරලා ඒක $result කියන එකට මම assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී if එකක් ඇතුලේ මම බලනවා $results කියලා දාලා ඊළඟට ඒක ඇතුලේ තව if එකක් දාලා file path එක දාලා තියෙනවා. ඒ වගේම and එකක් දාලා තියෙනවා old image කියලා එන එක not empty ද කියලා. ඊට පස්සේ මම තව and එකක් දාලා තියෙනවා old image එකේ image URL එක අරගෙන ඒකෙදී බලලා තියෙනවා image URL එකට not same ද කියලා. එහෙමනම් මම එතනදී old path එක අරගෙන මෙතනදී ඒකේ ඒ variable එක store කරගන්නවා. මෙතනදී old image එකෙන් එන image URL එක. ඊට පස්සේ මම if එකක් දාලා ඒකෙදී මම මෙතනින් හදාගන්න variable එකට file extents කියන එක assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මම ඒකෙන් old path එක unlink කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒකෙදී if එක close කරලා success කියලා echo එකක් එන්න හදාගෙන තියෙනවා. ඒ වගේම මෙතනදී result එක ආවේ නැත්නම් ඒ කියන්නේ else part එකේදී if එකේදී අපි මෙතනදී කලින් වගේම file path එක unlink කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී file path එක ගැන අපි අලුතෙන් image එකකට හදාගන්න file path එක ඊළඟට එතනදී update failed කියලා කෝ එකකුත් එන්න දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ try එකේ catch එක බලුවොත් ඒකෙදිත් මම exception e කියලා දීලා තියෙනවා. ඒකෙදිත් අපි මුලින්ම file එකෙන් හදාන file path එක unlink කරලා තියෙනවා වගේම error කියලා echo එකක් දීලා තියෙනවා message එකක් එන්න. ඊට පස්සේ මෙතන product edit එකේ form submission එකේ හදාගෙන තිබුණා response text part එක. මේකෙදී අපි success කියලා આવොත් window location එකේ href එකට දීලා තියෙනවා product edit එකේ $.php එකට id එක අරගෙන තියෙනවා. මෙතනින් එන product id එකම ගන්න කියලා. ඒ කියන්නේ අපි දැන් ඉන්න page එකටම reload වෙන්න කියලා තමයි මේ part එකෙන් කියන්නේ.
ඒ වගේම මෙතනදී success product update successfully කියලාත් එන්න කියලා දීලා තියෙනවා. error එකක් ආවොත් මෙතනදී අපිට view වෙන්න කියලා තමයි හදාගෙන තියෙන්නේ. අපි මේ විදිහට තමයි product updating process part එක හදාගෙන තියෙන්නේ.